මම මේ ගිය සැරේ මේ අධිකරණ ඉදිරියේ පොල් ගස්සුවට අධිකරණයට මම අපහාස කරා කියලා පොල් ගහනවා කියලා කියන දේ අපි ඉතිහාසය ඉඳන් කරගෙන දෙයක්. එක මිනිස්සු එක විදිහට තමයි තමුන්ගේ දේවල් විශ්වාස කරන්නේ. ඒක අපේ සංස්කෘතියට අදාළ දෙයක්. මම හිතන්නේ පොල් ගහන එකෙන් මම කෝට් එක ඇතුළෙත් නෙමෙයි පොල් ගැහුවේ එළියේ ගැහුවේ. මම කිසි කෙනෙක්ට වැරද්දක් කියලා මම දෙවියන්ගෙන් කන්නලව්වක් විදිහට කරේ. ඒක මම හිතන්නේ ඒගොල්ලන්ට වැරදිලා තියෙනවා. ඒ වගේම CID එකෙන් මේ සම්බන්ධයෙන් කිසිම විදිහකින් දෙයක් කරන්නේ නැත්නම් ඒත් අපි ඒකත් ජාත්‍යන්තරයට ගෙනියන්න අපි මුල පුරනවා කියලා. මේ ජෙනරල්තුමා නිදහස් වෙලා තියෙනවා. සාමාන්‍ය එතුමත් එක්ක එකතු වෙලා මේ සිද්ධාන්ත කටයුතු කරන බලාපොරොත්තුවක් තියෙනවා. අපි ඉස්සරහට බලමු. දැන් නැතම. ඔබතුමාට ලිපියක් ඉදිරිපත් කරා. මම ජනාධිපතිතුමාට සඳහන් කරේ සාධාරණ රටේ උත්තරීතරයේ විදිහට එතුමාට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් මේ නඩුව පිළිබඳව මම කිසිම විදිහකින් ආයාචනයක් නෙවෙයි කරේ. මම ඉල්ලා සිටීමක් නෙවෙයි කරේ. මොකද අපි ඉල්ලා සිටින්න ඕනේ, සමාව අයදින්න ඕනේ වැරදිකරුවා මිස අපි නෙවෙයි. ඒ නිසා මේ මම හිතනවා එතුමා ඒ සඳහා ඉක්මනට ක්‍රියාත්මක වෙයි කියලා. මොකද රටේ උත්තරීතර විදිහට එතුමාට පුළුවන් මොන කියන්නේ මේ සඳහා අඩුම ගානේ මේ සාධාරණයක් වෙනවද කියලා හරි බලන්න. ඒ සඳහා තමයි මම දිගු ලිපියක් ලිව්වා. මම ඊයේ එතුමාට ඒක ඉදිරිපත් කරා. හෙට වෙද්දි සියලුම පත්තරවල ඒක යයි. මේ මම අධිකරණයට විරුද්ධ වුණා කියලා අපහාස කරා කියලා මේ ලියකියවිලි ඉදිරිපත් කරොත් තමයි අපි මේක ජාත්‍යන්තර ගෙනියන්නේ. මොකද මෙතන මේක දැන් අපි මේක හැම මේ මට පේන විදිහට අනික් පැත්තේ කට්ටිය පර්සනල් අරගෙන ඒකයි දුක. මේක පර්සනල් කේස් එකක් නෙවෙයි. මම ස්තුතියි. මම කිව්වා මේ ප්‍රශ්නේ ඔක්කොම මතුවලා තියෙන මේ CID එකේ නොකරන දේවල් නිසා. ඒක දිගින් දිගටම කිව්වා. මේගොල්ලෝ නොකරන දේවල් නිසා මේ ඔක්කොම ප්‍රශ්න මතුවලා තියෙනවා. ඕන ඔගේ අදෝල. තාමත් CID එකෙන් ප්‍රචාරයක් නැද්ද නීතිපති? තාම නෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ගන්නවා කියලා බලන් ඉන්නවා. මේ වගේ චෝදනා ගෙනාවොත් අනිත් පැත්තෙන් ගුමින් සිල්ලාගේ පාර්ශවයෙන් CID එක තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ගුමින් සිල්ලා අත්අඩංගුවට ගන්න එනවා අපිට ජාත්‍යන්තර රටේ සිදු වෙනවා. ඊට අමතරව තවත් සත්කමස් කරා කියලා මේ පෞද්ගලික මාධ්‍යවල වාර්තා වෙලා තිබ්බා. ඒක මොනවා හරි අධිකරණ වාර්තාවට ඉස්පත් කරා. එයා කියනවා. වාර්තාවක් නෑ වාචිකව කිව්වා සත්කම කරලා තියෙනවා කියලා. අපි දන්නේ නැහැ ඕවා ගැන. ඉතින් ඒ සම්බන්ධයෙන් අඩු ගන්න දුමින් සිල්ලා බලන්න ගියාද කියලාවත් අපි දන්නේ නැහැ CID එකේ.